ඉතින් මොන අද අපි ගියා දන්සල් වඳින්න. ඉතින් දන්සල් වඳින්න ගිහිල්ලා අපි බත් දන්සලේ පොලෙමඩ වෙලා හිටියා. ඉන්නකොට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. ඇත්තටම කිව්වොත් වැස්ස හරියෙන් වැස්ස අපිට ඇතුළට ය아가න්නත් බැරි වුණා. කොහොම හරි අපේ අප්පච්චි අපේ අක්කලා ටිකයි කොහොම හරි බත් දන්සල් ඇතුළට ගිහිල්ලා තිබ්බා. එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද්ද උනේ කියලා. වැස්ස ඉවරනම් පස්සේ ටක් ගාලා කාර් එක ඇතුළට ගියා. මොකද මට උණ හැදලා හිටපු නිසා තව ටිකක් අමාරු වෙන්න තිබුණා වැස්ස තෙමීගෙන බත් දන්සලට වෙලා හිටියොත්. ඉතින් මම වාහනය ඇතුළට වෙලා අහම ඉන්නකොට අපේ අම්මා මට බත් එකක් ගෙනල්ලා දුන්නා. ඉතින් ඇයි ඔයා ආවේ නැත්තේ? ඔන්න මම ඔයා වෙනුවෙන් පොඩ වීඩියෝ කැල්ලක් ගන්නවා. තෙමුණා හොඳටම මික්ෂෝර්නේ හොඳටම තෙමුණා. හැබැයි මට මේ මොනවාද කියලා කියන්නේ මේ මොකක්ද ඒක සෙල්ස් සර්විස් මොකක්ද මන් දන්නේ මගුලක් හම්බුණා මට මේ අතරම හම්බුණා කෑම එක මේ කාර් එක ඇතුළටම රසයි කෑම එක ඇත්තරම ඒ උනාට කැත වැඩේනේ අපි දාලා ආව මං විතරක් නේ යට අන්තිමේට නිසා තමයි හිමුනේ නේද ඒක කිව් කරන්නේ හොඳටම දැන් ඔළුවට දෙන්න එනවා පොඩ්ඩක් ඕලන්නේ එපමණද අවසන් කරන්න මම හිතන්නේ මේක තමයි මම කියන්නේ මේ අවුරුද්ද කාපු රසම බත් එක. මොකද මේ බත් එක ඇත්තටම මාරම රහයි අමුතුම මේ එකක් තිබුණා. ඉතින් මාරම රහයි මේ බත් එක. මේක ආමේකෙන් ඒගොල්ලෝ කරලා තිබුණේ. කොහොම හරි ඒ පැත්තම සම්පූර්ණ ඒරියා එකම නඩත්තු කරන්නේ ආමේකේ අය. ඒ කියන්නේ මම දැන් ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ ඒ හරියම තියෙන්නේ. ඉතින් අපි දැන් කොහොම හරි යන ගමන් ඉන්නවා. දැන් මේක කාලුවරට අපි ගියා අනිත් දන්සල් වලට පොඩ්ඩක් වඳින්නේ. අතරේ අයිස්ක්‍රීම් දන්සල් ටිකක් හම්බුණා. කොහොම හරි මේ තියෙන්නේ ඇත්තටම මේ සීනි සම්බල් පාන් දන්සලක්. මේ දන්සලට මම ගියේ නැහැ. අපේ අක්කලා කට්ටියයි අම්මයි ගියා. කොහොම හරි අපිට අරගෙන ආවා සීනි සම්බල් පාන් ටිකක්. ඒකත් මාරම රහයි. ඊට පස්සේ හම්බුණා මෙන්න මේ බීම දන්සල. මේක මම හිතන්නේ කෝඩියල් තිබුණේ. මේක මම දෙකක් බිව්වා. ඒ කියන්නේ එකක් අපේ අම්මට සීනි වැඩි කියලා බොන්න බෑ කියලා මම බිව්වා. ඉතින් ඒක බිව්වන් පස්සේ සම්පූර්ණයෙන්ම මට නිකන් මට මොකක්ද වෙලා ගියා. මොකද මම සාමාන්‍යයෙන් අර ගොඩාක් එහෙම සීනි එකවර බිව්වොත් කෑවොත් පොඩ්ඩක් බඩ අවුල් වෙනවා. ඉතින් කොහොම හරි අමාරුවෙන් මේක විශ්ි කරන්න බැරි නිසා කොහොම හරි මේ බීම් එක බිව්වා. ඉතින් කොහොම හරි අද දවසේ දන්සල් ඩේ මෙන්න මෙහෙම තමයි වුනේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න. ඉතින් මම මේ වගේ තව බ්ලොග් ඉස්සරහට අරගෙන යනවා. ඉස්සරහ මම පොඩ්ඩක් චැලෙන්ජ් වගේ දේවල් බ්ලොග් වලින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක සෙට් වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. එහෙනම් ජය වේවා.